සුබ දවසක් වේවා හැමෝටම. අපි අද කතා කරන්න යන්නේ 2025 පුංචි ඡන්දේ කොළඹ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය පිළිබඳව විශ්ලේෂණයක් විස්තරාත්මකව සාකච්ඡා කරලා. අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම පහලින් තියෙන bell icon එකත් click කරන්න. හොඳයි අපි එහෙනම් වීඩියෝ එකට යමු. හොඳයි අපි මුලින්ම ගත්තොත් 2025 අවුරුද්ද සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි තන්ත්‍ර සංඛ්‍යාව මෙන්න මේ ආකාරයට තමයි දිස් වෙන්නේ. මේක 2023 අවුරුද්දේ ලියාපදිංචි සංඛ්‍යාවත් එක්ක සංසන්දනය කිව්වදී යම් කිසි උච්චාවචනයක් වෙලා තියෙනවා. ඒක නිසා මේක අපිට අපේක්ෂිත ලියාපදිංචි සංඛ්‍යා ප්‍රතිශතය ව්‍යාප්ත වියක් තියෙන ආකාරයක් කියලා අපිට හඳුනන්න පුළුවන්. ඒකට අනුව වැඩිම ඡන්ද ලියාපදිංචි වීමක් සිදු වෙලා තින්නේ කොළඹ මහනගර සභාවේ. ඒ ලක්ෂ 4කට අධික ඡන්ද ප්‍රමාණයක් ලියාපදිංචි වෙලා තියෙනවා. ඒ වගේම අඩුම ඡන්ද ප්‍රමාණයක් ලියාපදිංචි වෙලා තියෙන සීතාවකපුර නගර සභාවට ඒ ඡන්ද 20000කට පමණ ආසන්න ඡන්ද ප්‍රමාණයක් තමයි ලියාපදිංචි වෙලා තියෙන්නේ. මුලින්ම තියෙන්නේ බොරලස්ගමුව නගර සභාව. බොරලස්ගමුව නගර සභාව ජයග්‍රහණය කරන ජාතික ජනබලවේගය ඒ 16983ක ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන 63.13ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ජයග්‍රහණය කරනවා ජාතික ජනබලවේගය. සමග ජනබලවේග දෙවනි ස්ථාන පත්වනවා ඒ ඡන්ද 6168ක් ලබාගෙන 22.93ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තුන්වෙනි ස්ථාන පත්වනවා එක්සත් ජාතික පක්ෂය. ඒ ඡන්ද 1259ක් සහ 4.68ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන සිව්වෙනි ස්ථාන පත්වනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 713ක් සහ 2.65ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන මිළඟට කවුරුත් බලාපොරොත්තුවෙන් ඉන්න ප්‍රතිඵලය අවශ්‍යයන් බලාපොරොත්තුවෙන් ඉන්න කොළඹ මහනගර සභාව ජයග්‍රහණය කරන්නේ ජාතික ජනබලවේගයේ ඒ 1,63,825ක් ලබාගෙන 57.5ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නකොට සමග ජනබලවේගයේ දෙවන ස්ථාන පත්වනවා ඒ ඡන්ද 85,827ක් 30.15ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තෙවන ස්ථාන පත්වනවා එක්සත් ජාතික පක්ෂ ඒ ඡන්ද 3.25ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඡන්ද 9252ක ඡන්ද ප්‍රමාණයක් වගේම සිවුවන ස්ථාන පත්වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඒ ඡන්ද 8113ක් සහ 2.85ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඒ අනුව කොළඹ මහා නගර සභාවේ ජයග්‍රහණ හිමි කරගන්නේ ජාතික ජන බලවේගයේ 1,63,825ක ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන මිළඟට දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ ජයග්‍රහණය කරන්නේ ජාතික ජන බලවේගය ඡන්ද 57,307ක් ලබාගෙන 61.15ක් ලබාගෙන ජයග්‍රහණය කරනකොට සමග ජන බලවේගය දෙවෙනි ස්ථාන පත්වනවා ඒ ඡන්ද 21601ක් 23.05ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන එක්සත් ජාතික පක්ෂය එහි සිව්වන ස්ථානය පත් වෙන්නේ ඒ ඡන්ද 4311ක් ලබාගෙන 4.6ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන කරට කර සටනකින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තෙවන ස්ථාන පත්වනවා ඒ 4358ක් සහ 4.65ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් මිළඟට හෝමාගම ප්‍රාදේශ සභාව ජයග්‍රහණය කරන්නේ ජාතික ජන බලවේගය ඡන්ද 96,442ක් ලබාගෙන 71.05ක විශාල ඡන්ද ප්‍රතිශතයකින් හෝමාගම ප්‍රාදේශ සභා ජයග්‍රහණ හෝ ජාතික ජන බලවේගය දෙවනි ස්ථාන පත්වනවා 15.25ක ඡන්ද ප්‍රතිශත ලබාගත් 20,743ක ඡන්ද ප්‍රමාණය ලබාගත් සමග ජන බලවේගය තුන්වෙනි ස්ථාන පත්වනවා පොදු ජන පෙරමුණ ඒ 7,005ක ඡන්ද ප්‍රමාණයක් සහ 5.15ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන එක්සත් ජාතික පක්ෂ සිවුවන ස්ථාන පත්වනවා 4,257ක ඡන්ද ප්‍රමාණයක් සහ 3.13ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන මිළඟට කඩුවෙල මහනගර සභාව ජයග්‍රහණය කරන්නේ එවරත් ජාතික ජන බලවේගය 70.75ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන 93,988ක ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන පළවෙනි ස්ථාන පත්වනකොට ඡන්ද 19,900ක ප්‍රමාණයක් ලබාගෙන 14.98ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන සමග ජන බලවේගයේ දෙවෙනි ස්ථානට පත් වෙනවා. තුන්වෙනි ස්ථානට පත් වෙන්නේ එක්සත් ජාතික පක්ෂය 5,340ක් සහ 4.02ක ඡන්ද ප්‍රතිශතයක් රඳවා ගන්න උන් සමත් වෙනවා. සිවුවන ස්ථාන පත් වෙන්නේ 4,756ක ඡන්ද ප්‍රමාණය ලබාගත් 3.58ක ඡන්ද ප්‍රමාණය ලබාගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. මිළඟට කැස්බෑව
නගර සභාව ජයග්‍රහණය කරන්නේ ජාතික ජන බලවේගය ඒ 69348ක ඡන්ද ප්‍රමාණයක් සහ 69.52 ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත් වන සමගි ජන බලවේගය 14364ක් ලබාගෙන 14.4ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තුන්වෙනි ස්ථානයට පත් වෙන එක්සත් ජාතික පක්ෂය ඒ 5636ක් සහ 5.5ක ඡන්ද ප්‍රතිශතයක් රඳවා තබා ගනිමින් සිව්වන ස්ථානයට පත් වෙනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඒ 3970ක් ඡන්ද ලබා ගැනීමෙන් 3.98ක ඡන්ද ප්‍රතිශතයක් ඔවුන් ලබා ගන්න සමත් වෙලා තිබෙනවා. ඊළඟට කොළොන්නාව නගර සභාව ජයග්‍රහණය කරන්නේ ජාතික ජන බලවේගය 18240ක ඡන්ද ප්‍රමාණයක් සහ 63.27ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්න ඔවුන් සමත් වෙනවා. දෙවනි ස්ථානයට පත් වුණා සමගි ජන බලවේගයේ ඒ ඡන්ද 6622ක් ලබාගෙන 22.97ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්න ඔවුන් සමත් වෙනවා. තුන්වෙනි ස්ථානයට එක්සත් ජාතික පක්ෂයේ ඒ ඡන්ද 1055ක් සහ 3.66ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන සිව්වෙනි ස්ථානයට 989ක් ඡන්ද ලබාගෙන 3.43ක් ලබාගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙලා තිබෙනවා. ඊළඟට කොටිකාවත්ත මුල්ලේරියා ප්‍රදේශ සභාව ජයග්‍රහණය කරන්නේ ජාතික ජන බලවේගය ඡන්ද 42238ක් සහ 64.75ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ජයග්‍රහණය කරනකොට දෙවනි ස්ථානයට සමගි ජන බලවේගය 14971ක් සහ 22.95ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්න සමත් වෙනවා. තුන්වෙනි ස්ථානයට කරට කර සරණ ගිය අනතුරුව එක්සත් ජාතික පක්ෂය 2250ක ඡන්ද ප්‍රමාණයක් සහ 3.45ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නකොට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 2120ක් සහ 3.25ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්න ඔවුන් සමත් වෙලා තිබෙනවා. ඊළඟට මහරගම නගර සභාව ජයග්‍රහණය කරන්නේ ජාතික ජන බලවේගයේ ඒ ඡන්ද 70120ක් ලබාගෙන 72.1ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්න ඔවුන් සමත් වෙනවා. සමගි ජන බලවේගය 12157ක් ලබා ගන්නකොට 12.5ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්න ඔවුන් සමත් වෙලා තිනවා. තුන්වෙනි ස්ථානයට පත් වෙනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඒ 4960ක් සහ 5.1ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් සිව්වෙනි ස්ථානයට පත් වෙනවා එක්සත් ජාතික පක්ෂය ඒ 3015ක් ඡන්ද සහ 3.1ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් ඊළඟට මොරටුව මහනගර සභාව ජයග්‍රහණය කරන්නේ ජාතික ජන බලවේගය ඡන්ද 60286ක් සහ 70.1ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ප්‍රථම ස්ථානයට පත් වෙනකොට දෙවන ස්ථානයට ඡන්ද 13588ක් සහ ප්‍රතිශතය 15.8ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් සමගි ජන බලවේගය දෙවනි ස්ථානයට පත් වෙනකොට එක්සත් ජාතික පක්ෂය 4128ක ඡන්ද ප්‍රමාණයක් සහ ප්‍රතිශතයක් විදිහට 7.8ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නකොට පොදු ජන පෙරමුණ සිවුන ස්ථානයට පත් වන 3612ක ඡන්ද ප්‍රමාණයක් සහ ප්‍රතිශතයක් විදිහට 4.2ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඊළඟට සීතාවක ප්‍රාදේශීය සභාව ජයග්‍රහණය කරනවා ජාතික ජන බලවේගය ඒ 49714ක් සහ 67.25ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන දෙවනි ස්ථානයට පත් වෙනවා සමගි ජන බලවේගය 12161ක් ඡන්ද සහ 16.45ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තෙවනි ස්ථානයට පත් වෙනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඒ 4546ක් ඡන්ද සහ 6.5ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන සිවුනි ස්ථානයට පත් වන එක්සත් ජාතික පක්ෂයේ ඒ ඡන්ද 2403ක් සහ 3.25ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඊළඟට සීතාවකපුර නගර සභාව ජයග්‍රහණය කරන්නේ ජාතික ජන බලවේගයේ 7852ක ඡන්ද ප්‍රමාණයක් සහ 53.1ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඔවුන් ජයග්‍රහණය කරනකොට දෙවනි ස්ථානයට පත් වන සමගි ජන බලවේගය ඒ ඡන්ද 4473ක් සහ 30.25ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන දෙවි ස්ථානයට පත් වෙනකොට තුන්වෙනි ස්ථානයට එක්සත් ජාතික පක්ෂය ඡන්ද 1051ක සහ 7.1ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන සමත් වෙලා තිනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 621ක් සහ 4.2ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්න ඔවුන් සමත් වෙලා තිබෙනවා. අවසාන වශයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාව ජයග්‍රහණය කරන්නේ 35969ක් ලබාගත් ජාතික ජන බලවේගය 66.85ක් ලබා ගන්න උන් සමත් වෙලා තිනවා.
ඡන්ද 9933ක් සහ 18.46ක් ලබාගත් සමගි ජන බලවේගයේ දෙවැනි ස්ථානය පත්වනකොට එක්සත් ජාතික පක්ෂය ඡන්ද 2443ක් සහ 4.54ක් ලබාගෙන සමත් වෙලා තිනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සිවුණු ස්ථානය ලබා ගන්නවා. ඒ ඡන්ද 1883ක් සහ 3.5ක ඡන්ද ප්‍රතිශතයක් පවත්වා ගනිමින්. ඒ අනුව සමස්ත ඡන්ද ප්‍රතිඵලයට අනුව ජාතික ජන බලවේගයේ 7,82,511ක් ලබාගෙන ප්‍රථම ස්ථාන පත්වනකොට සමග ජන බලවේගයේ 2,42,508ක් ලබාගෙන දෙවැනි ස්ථානට පත්වෙනවා. තුන්වෙනි ස්ථානයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පත්වනවා. ඒ ඡන්ද 47,646ක් ලබාගෙන සිව්වෙනි ස්ථානයට 46,400ක් ලබාගත් එක්සත් ජාතික පක්ෂය පත්ව තිබෙනවා. මේ අනුව සමස්ත මැතිවරණ කොට්ටාශය සියල්ලම කොළඹ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරන්න සමත් වන්නේ ජාතික ජන බලවේගය. මම 2023 කරපු සමීක්ෂණ වීඩියෝ එක මම ලින්ක් එක උඩින් දාන්නම්. ඒකට අනුව මෙන්න මේ ආකාරයට තමයි ප්‍රතිඵලය දිස්ුනේ 2023 දී කරපු ප්‍රතිඵලයට අනුව. නමුත් 2025 වෙනකොට සියල්ලම ජයග්‍රහණය කරන්න හැකියාව තියෙනවා ජාතික ජන බලවේගයට. හොඳයි අපි තවත් වීඩියෝකින් හම්බෙමු මේ ජාතික ජන බලවේගය ජයග්‍රහණය කිරීමත් එක්ක මේ දිස්ත්‍රික්කයේ ආසන බෙදියන ආකාරය සම්බන්ධව වීඩියෝක ඉදිරි වීඩියෝවකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි එතෙක් ඔබට සුබ දවසක්.